මට පවුලක් වෙන්න ඕනේ අයියේ. එහෙම කොයි පාටම උඩ පවුලක් වෙන්න හිතුනේ? මට ආසයි පවුලක් වෙන්න. මට ආසයි අයියේ. මම නොනගතේ වෙලාවට හොරෙන් ආස්මියක් අද්දි එයා මගේ අතර ගහලා දැම්ම ගන්න එපා මැට්ටෝ. එයා මට බුලත් දීලා වඳිද්දි මම මෙහෙම එයාගේ උර දෙකෙන් අල්ලලා නැගිට්ටෝලා එයාගේ ඇස් දෙක බලන් අවුරුදු සමරන්න ආසයි අයියේ. මට මේ කෙල්ලෙස් සෙට් වෙන්නේ නැත්තේ මම කතා කරනොත් කැතද? නෑ කතා කරනවා නම් ඉතින් මට නම් එච්චර කැතක් නෑ මල්ලි. ඒනට ඉතින් මල්ලිම කැතයිනේ. කතා කරන්න ඉතින් මොකද්ද බං? නෑ ඒ අවුලක් ගන්න එපා අවුලක් ගන්න එපා. ඕවට වෙලාව කියන දේත් බලපානවා ජයමාල්. දැන් මම වෙන්නේ යමක් කරන්න යන්නේ කොල්ල. මොකද්ද? මොකද්ද? මේ පාර අවුරුදු උත්සවයේ ප්‍රධාන සංවිධායක මන්නේ ගමේ. ඔව් ඉතින් මම තීරණය කළා අවුරුදු කුමාරී උඹට සෙට් කරන්න. එපා! එපා? එපා? මේ අයිස්සගේ දුකට අපට පීට වෙන්න එපා. ආරඩන්න මේක. අයියේ අයියේ තරයි වාදේ රුක්කන මට ඒව දෙයක් කරේ. දැන් මේ විස්තරය අම්මට කිව්වද? අම්මට කෙල්ලෙක් ගැන කියන්න පුළුවන් දානේ. ඔය හිතේ තියෙන එක කියන්න ඕනේ. දෙමාපියන්ගේ ආශිර්වාදයෙන් අම්මට කොල්ලෙක්. ඕනේ මට මේ ලැජ්ජාන්ද හිටියෝ. අම්මා ළඟින් ඉන්නවනේ බං හයියට. අම්ම අර හොයපු කෙල්ල අවුරුදු කුමාරි වෙලාවනේ. ඔව් අනේ හරි හොඳයි ගතිගුණ එහෙම වැඳගෙනමයි ඇවිදින්නේ. මෙහෙම යන්නේ අම්මේ. හරි චාමිනාති නේගේ. ඔව් වල ගහනවා මේ hina වෙද්දි වල ගහනවා. මොලේ පොඩ්ඩක් ඉන්නකො මේක ප්ලෑන් එකට යන සැලසුම. මොකද්ද මේ මහලු ප්ලෑන්? මේකේ මුලින්ම ජයමාට අවුරුදු කුමාරිව සෙට් කරන්නේ නෑ ළමයි. මුලින්ම කරන්නේ අවුරුදු කුමාරි මට සෙට් කරගන්න එක. මොකද මේ කතාවේ තේරුම? කලබල වෙනවා. කලබල වෙන්නේ නැතුව කොහොමද? තුඹ මට ප්‍රෙෂර් උත් නැග්ගා. ඔයා ජයමාල් වෙනුවෙන් පොඩ්ඩක් ඉවසලා ඉන්නකො ළමයෝ. මෙහෙමයි කරන්නේ. මුලින්ම මම අවුරුදු කුමාරිව පොඩි චැට් එකකට කැමති කරව ගන්නවා මාත් එක්ක. ඊට පස්සේ මම එයාත් එක්ක පොඩි ටික කාලයක් චැට් කරනවා. ඇත්තට? ඔයාට ජයමාල් වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න වෙනවා පැටියෝ. මගේ මුකුත් අහගන්න එපා. දැන් තමුන් කියන්නේ තමුන් ඔය අවුරුදු කුමාරිත් එක්ක chat කරනකම් මම ඒක බලන් ඉන්න ඕනේ. උඹට ලැබෙනව නේ වාසනාවන්තයා. අනේ මං එන්න එපා තාම ලයින් වල කපුවාවෙත් නෑ. ඒකට නම් බය වෙන්න එපා. අපේ ලයනල් එයාගේ පවුල කඩාගෙන. ඒ කියන්නේ මගේ පවුල මේ පවුල කඩාගෙන හරි උඹේ පවුල හරි ගස්සලා දෙනවා. වැඩේ කරලා දෙයියා. අනේ අකන් අපලක් දන්නේ දැනුත්. මට නම් කිකිසුන්නේ නැහැ. මොකද තොප්පි නන්දෝගේ. ඔබ ලයනල් කකුලක් ගන්න දෙන්නේ? අපේ අවුරුදු කුමාරි කියලාවද? මට සමාවෙන් ජයමාල්. මේ වැඩේ කරලා දෙන්න වෙන්නේ නැහැ කොල්ලෝ. අප්පා! ඒව කරන්න එපා! මේ තින්නේ ආගේ ෆයිල් එක නේද? නෑ බං. වලියක් විය හැකි හේතුවක් නිසා මේ අවුරුදු කුමාරි තරගේ තිබෙන්නේ නෑ අවුරුදු උත්සවය. වලියක් විය හැකි හේතුවක් නෙවෙයි නෝලක් විය හැකි හේතුවක් නේ. නෑ බං. වලියක් විය හැකි හේතුවක් නිසා තමයි තරගේ තිබෙන්නේ නැත්තේ. ගමේ කොල්ලෝ අවුරුදු කුමාරිත් එක්ක දන්නවනේ ඉතින් අවුරුදු කුමාරි සෙට් එක සෙට් කරගන්න බලයි. ඒ හින්දා ඒක කැන්සල් කරා. වෙන්න කලින්. වෙන්න කලින්. සමාවෙන් කොල්ලෝ මුඩ ගන්න. කවුරුත් නැත්නම් අනේ අඬන්න එපා මල්ලේ. අපරාධ අප්පු අනේ මල්ලේ අඬන්න. බෙහන්ඩාව. බෙහන්ඩාව. මොකද මිනිහ උරුබුරන්නේ ගේ ඉස්සරහ ඉඳගෙන? නෑ මොනවමලි. මුගේ හඬට හරියන කෙනෙක් මං එක්කන් ආවා. අවුරුදු කුමාරි තරංගේ තිබ්බේ නැති වුණාට වෙන තරංගයකින් ජයග්‍රහණය කරපු ජයග්‍රහයිකාවක් මම උන්ට සෙට් කරන් එක්කන් ඇවිල්ලා ඉන්නේ. එන්න කියන්නකො. බබා එන්න බබත් එක්කම එන්න. ලයනල් මේ විකට ඇඳුම් තරගේ ජයග්‍රහයිකාව මෝහිනී ඔන්න බබත් එක්කම ඇවිල්ලා ඉන්නේ. මොකද කියන්නේ? ඇති වී තිබෙන දැඩි අවශ්‍යතාවය මත මෝහිනී උනත් කවන්න යක්කේ. ජය බබා දෝයි